ආයිබෝවන්. ගොඩක් 9 ශ්‍රේණියේ දරුවන්ට තියෙන ගැටලුවක් තමයි 10 වසරට එද්දී මේ කාණ්ඩ විෂයන් කියලා දෙයක් තියෙනවා. මෙන්න මේ කියන කාණ්ඩ විෂයන් වලට කුමන විෂය ධාරාවන්ද තෝරගන්න කියන කාරණා. ඉතින් අපිට එවන WhatsApp පණිවිඩ සහ කෝල් වලින් අපි තීරණය කළා දරුවන්ට මෙන්න මේ ගැටලුව දරුවෝ 9 වසරේදී අතරමං වෙන මෙන්න මේ අසරණ වෙන මෙන්න මේ ගැටලුවට උත්තර හොයලා දෙන්න. ඉතින් අපි තීරණය කළා කාණ්ඩ විෂයන් කියන්නේ මොනවද? මේ කාණ්ඩ විෂයන් කොහොමද තෝරාගන්නේ? මේ කාණ්ඩ විෂයන් තෝරා ගනිද්දී වඩා වැදගත් වන නැත්නම් බලන්න ඕනි සාධක මොනවද කියන කාරණාව පිළිබඳව විශේෂ දේශනයක් ඔබ වෙනුවෙන් සූදානම් කරන්න. ඉතින් ඔන්න ඔය දේශනේ එක තමයි ඔයා මේ විදියට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. Ladies and gentlemen, are you ready? 5, 4, 3, 2, 1. සමහරුන්ට හීන ගොඩක් තියෙනවා. සමහර විට ඩොක්ටර් කෙනෙක් වෙන්න, සමහර වෙලාවට සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් විදායක ශ්‍රේණියේ ඉංජිනේරුවරයෙක් වෙන්න, එහෙම නැත්නම් මේ ලංකාවේ ජනප්‍රිය මුදල් තියෙන සුප්‍රකට ව්‍යාපාරිකයෙක් වෙන්න. වගේ හීන ගොඩක්. මේ පුංචි හීන සඵල කරගන්න ආදරණීය දුවල පුතාලා හැමෝම ඊටම උනන්දුවෙන් ආසාවෙන් බලන් ඉන්නවා. හැබැයි ආසාව විතරක් ජීවිතේට තිබ්බට මදි පුතේ. හීන විතරක් තිබ්බට මදි. ඒ හීන වෙනුවෙන් අසීමිත කැපකිරීමක් වගේම ඔබට හොඳ සැලැස්මක් තියෙන්නත්. ඒ සැලැස්ම වෙනුවෙන් ජීවිතේ සමහර කාලවලදී නිවැරදි තීරණ ගන්නට ඕනේ. ඒ නිසා ඩිසිෂන් මේකින් කියලා කියන්නේ ඊටම වැදගත් දෙයක්. ඔබේ ජීවිතේ ඩිසිෂන් මේකින් එහෙම නැත්නම් නිවැරදි තීරණ ගන්න ඕනි අවස්ථාවක් තමයි ඔබ දැන් ඇවිල්ලා ඉන්නේ. එහෙම නැත්නම් ඒ අවස්ථාවක් අභිමුඛයේ තමයි ඔබ ඉන්නේ. ඒ නිසා අපි බලමු මේ නිවැරදි තීරණේ හරියටම ගන්නෙ කොහොමද කියලා. ඔබ O level වලට ලංකාවේ කොහේ හිටියත් අදාළම කාරණයක් නෙවෙයි. හැබැයි මෙතනදී ඔබ ගන්න තීරණය මුළු අනාගතයටම බලපාන. සමහර විට මා පෞද්ගලිකව හිතන දේ තමයි මේක පුතේ ලොකු ආයෝජනයක් ජීවිතයට කරන. මේක මුළු අනාගතයේම තීරණය කරනවා වගේම ඔබගේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය පාත් එක පාර හදලා දෙන්නේ මෙන්න මේ ගන්න තීරණය උඩ. එනිසා කාණ්ඩ විෂයන් තෝරා ගනිද්දී 9 ශ්‍රේණියේ දරුවෙක් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි මේ පිළිබඳව. ඒ විතරක් නෙවෙයි ඔබ අමතක කරන්න එපා. ගොඩක් දරුවෝ යාළුවෝ මැත්තේ තීරණය කළා. එහෙම නැත්නම් යාළුවෝ තෝරගන්න විෂය ගැන හිතලා තමයි ගොඩක් වෙලාවට කාණ්ඩ විෂයන් තෝරාගන්නේ. හැබැයි ආදරණීය දුවේ පුතේ ඔබ යාළුවා ගන්න තීරණය ගන්නේ නැතුව බුද්ධිමත්ව ඔයා හොඳින් හිතලා බලලා ඔබේ උසස් අධ්‍යාපනයේ ඔබේ අනාගතය ඊට පස්සේ ඔබ යන්න ඉන්නේ කොයි වගේ පැත්තකටද අනාගත ඉලක්ක පිළිබඳව හොඳ අවධානයක් දීලා තමයි මේ තේරීම එහෙම නැත්නම් මේ ඩිසිෂන් එක ගන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ගොඩක් දරුවන්ට මේක ගැටලුවක් නිසාම අපි වැඩි වේලා ගන්න නැතුව බලමු මොනවද ඔබට 10 වසරේදී හදාරන්න තියෙන ප්‍රධාන කාණ්ඩ විෂයන් කියලා. හරි. අපි දැන් බලමු මේ කාණ්ඩ විෂයන් වලදී මගේ පුතාලට මොනවද හදාරන්න තියෙන්නේ කියලා. ගොඩක් අය අසරණ වෙන්නේ මේ කාරණේ නිසා වෙන්නේ. හරි. පුතේ ඔයා මුලින්ම දැනගන්න ඕනි ඔයාට තියෙනවා ප්‍රධාන විෂයන් 6ක්. ප්‍රධාන විෂයන් 6ක් තියෙනවා. ඒ වගේම මේ 10 ශ්‍රේණියේ එහෙම නැත්නම් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඔබට කාණ්ඩ විෂයන් ටිකකුත් හදාරන්න තියෙනවා. කාණ්ඩ විෂයන්. හරි. right. ප්‍රධාන විෂයන් 6යි කාණ්ඩ විෂයන්
කාණ්ඩ 3ක් යටතේ විෂයන් 3යි. මේ විදිහට ඔබට ඔක්කොම සබ්ජෙක්ට් තියෙනවා කීයක්ද පුතේ? 9ක්. මේක 2018 දී තමයි හඳුන්වලා දෙන්නේ. 2019 වෙද්දී 2019 O level වෙද්දී විෂයන් 10ක් තිබ්බ එක පුතේ විෂයන් 9ක් බවට පත් කරා. හරි. මේ ප්‍රධාන විෂයන් ටික මොනවද? ප්‍රධාන විෂයන් ටික අනිවාර්යෙන්ම ඔබ සමත් විය යුතුයි. ඔබ දන්නවද අපොස සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න නම් මේ කියන ප්‍රධාන විෂයන් සහ අනෙකුත් විෂයන් හැම එකකින්ම වැඩ 6කුත් සම්මාන 3ක් ගණිතයත් ඇතුළුව සමත් විය යුතුයි. ඒ කියන්නේ විෂයන් 6ක් මේ විෂයන් 9 සම්මාන ඒ කියන්නේ C සාමාර්ථ 3ක් සහිතව ගණිතයත් එක්ක සමත් විය යුතුයි. අන්න එතකොට තමයි ඔබට අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇඩ්වාන්ස් ලෙවල් A ලෙවල් කරන්න අවස්ථාව හම්බෙන්නේ. හරි. දැන් පුතේ අපි බලමු මේකේ තියෙන ප්‍රධාන විෂයන් මොනවද කියලා. ඔයාලට තිරේ දිස් වෙනවා. පළවෙනිම එක තමයි පුතේ ආගම කියන විෂය. ඔබ දන්නවා ආගමක් හැමෝටම තියෙනවා. ගොඩක් දරුවෝ බුද්ධ ආගම, එහෙම නැත්නම් දමිළ, එහෙම නැත්නම් මුස්ලිම් මේ විදිහට තමන්ගේ ලැන්ග්වේජ් එක ආගමට අනුව හදාරන්නට තියෙනවා ප්‍රධාන විෂයන් වල පළවෙනි එක විදිහට. දෙවෙනි එක තමයි සිංහල භාෂාව හා සාහිත්‍ය සිංහල දරුවන්ට. ඊට වගේම එහෙම නැත්නම් දෙමළ භාෂාව හා සාහිත්‍ය. පැහැදිලිද? right. ඊට පස්සේ තුන්වෙනි විෂය ප්‍රධාන විෂය තමයි ඉතිහාසය කියන විෂය. ඊටම වැදගත් විෂය. ඊට පස්සේ හතරවෙනි, පස්වෙනි, හයවෙනි එක තමයි විද්‍යාව, ගණන්, ඉංග්‍රීසි. පැහැදිලිද? දැන් තේරෙනවනේ ප්‍රධාන විෂයන් 6 මොනවද කියලා. ආගම, ඊට පස්සේ භාෂාව, සමහර විට සිංහල, ආගම, බුද්ධ ආගම, ඉතිහාසය, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි. ඔන්න ඔය ප්‍රධාන විෂයන් 6 ඔබට හැදෑරීමට සිදු වෙනවා 10 ශ්‍රේණියේදී O level වලට. ඊට පස්සේ ඔන්න දැන් තමයි වැදගත්ම කොටසට එන්නේ. දැන් බලමු වැදගත්ම දේ දරුවෝ අසරණ වෙන දේ, තෝරගන්න බැරුව තීරණයක් ගන්න බැරුව ඉන්න වෙන දේ තමයි මේ කාණ්ඩ විෂය. පුතේ ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ මේ කාණ්ඩ විෂයන් පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ සහ තුන්වෙනි කාණ්ඩේ වශයෙන් ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ ඔබ දන්නවද ඔබේ පාසලේ විෂයන් සීමිත සංඛ්‍යාවක් පමණක් තිබුණාට ඔබට හදාරන්නට තියෙනවා පුතේ. විෂයන් කීයක්? 35කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඔබට මේ විෂයන් ත්‍රිත්වය තෝරගන්න. හරි? ඊටත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. 35ක් සබ්ජෙක්ට්. එතකොට මේකෙන් පළවෙනි කාණ්ඩෙන් ඔබ යම් කිසි විෂයක් තෝරාගත යුතුයි. දෙවෙනි කාණ්ඩෙන් යම් කිසි විෂයක් තෝරාගත යුතුයි. තුන්වෙනි කාණ්ඩෙන් යම් කිසි විෂයක් තෝරාගත යුතුයි. හරිද? මෙන්න මේ තෝරා ගැනීම තමයි ජීවිතේ වඩාත් ඔබව සුවපත් කරන්නේ. අපි බලමු පළවෙනි කාණ්ඩය යටතේ ඔයාට තෝරගන්න තියෙන විෂයන් මොනවද කියලා. ඒකෙන් පළවෙනි එක තමයි පුතේ පළවෙනි කාණ්ඩේ තියෙන්නේ. ඔබට තිරේ දිස් වෙනවා. ව්‍යාපාර ගෙනුම් කරන අධ්‍යයන එහෙම නැත්නම් කොමර්ස් කියන එක ඔබට පළවෙනි කාණ්ඩයේ විෂයක් විදිහට හදාරන්නට තියෙනවා. විශේෂයෙන්ම මේ සමහර විෂයන් උසස් පෙළ විෂයන් හා බද්ධ වෙලා තියෙනවා. ඉතින් ව්‍යාපාර හා ගිණුම් කරන එහෙම නැත්නම් කොමර්ස් හදාරන දරුවෙක්ට ඉතාම පහසු වෙනවා. හේතුව උසස් පෙළදී යාට වාණිජ්‍ය විෂය ධාරාව යටතේ උසස් පෙළ අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලය දක්වා ඉතාම ඉක්මනින් ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. ඒක ශක්තිමත් පාදමක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට දිස්සනවා මොකක්ද මේ සබ්ජෙක්ට් එක? පුරවැසි අධ්‍යයනය. පුරවැසි අධ්‍යාපනය හදාරන දරුවෙක්ට ඉතාම පහසුවෙන් මේ විෂය හදාරන්නට පුළුවන් පළවෙනි කාණ්ඩය යටතේ. මේ පළවෙනි කාණ්ඩය යටතේ පුරවැසි අධ්‍යාපනය හදාරන දරුවෙක් විශේෂයෙන්ම උසස් පෙළ කලා විෂය ධාරාවෙන් නම් කරන්නේ පුරවැසි කරන එක ඉතාම හොඳ දෙයක්. හේතුව එයාට කලා විෂය ධාරාව වලින් ඉස්සරහට යනවා නම් මේක වැදගත් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ව්‍යවසායකත්වය අධ්‍යයනයේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් යම් කිසි දරුවෙක්ට ඉස්සරහට යන්න හේනයක් තියෙනවා නම් එයා පළවෙනි කාණ්ඩ විෂයක් ඇටියට ව්‍යවසායකත්ව අධ්‍යයනයේ තෝරාගත යුතුයි. ඊට පස්සේ අර මුලින් අපි කතා කරපු භාෂාව හදාරන දරුවෙක්ට අපි හිතමු සිංහල හදාරන කෙනෙක් නම් එයාට ටැමිල් වගේ එහෙම නැත්නම් දෙවන භාෂාවක් හදාරන්නට හැකියාව තියෙනවා මේ පළවෙනි කාණ්ඩය යටතේ. ඔබ දන්නවද දෙවනි භාෂාව විදියට
දෙවනි භාෂාව විදියට මොනවද තියෙන්නේ කියලා ඔබට පුළුවන් දමිළ එහෙම නැත්නම් තමිල් කරන්න එහෙම නැත්නම් ඔබට පුළුවන් පාලි කරන්න එහෙම නැත්නම් ඔබට පුළුවන් සංස්කෘත කරන්න ඔබට දිරේ දිස්සනවා ඔබට ෆ්‍රාන්ස් කරන්න පුළුවන් ප්‍රංශ භාෂාව ප්‍රංශයට යන්න බලාගෙන ඉන්න දරුවෙක්ට ඔබට පුළුවන් ජර්මන් භාෂාව පාසලේ තියෙනවා ජර්මන් ලැන්ග්වේජ් එක කරන්න ඔබට පුළුවන් හින්දි භාෂාව ගොඩක් ඈලමයි කැමති හින්දි කරන්න ඔබ හින්දි ෆිල්ම් බලනවා ඉතින් ඔබට හින්දි භාෂාවත් හදාරන්න හැකියාව තියෙනවා ඒ වගේම ජපන් භාෂාව ඉතාලම ගොඩක් වටිනවා ගොඩක් දරුවෝ විදේශගත වෙන්න හින තියෙන දරුවෝ ඉන්නවා ඉතින් එයාලා ජපනීස් ලැන්ග්වේජ් එකක් විතර ජපාන් කරන්න බලාපොරොත්තු වෙනවා පාසලේ තියෙනවා ඊට පස්සේ අරබික් එහෙම නැත්නම් අරාබි භාෂාව කරන්න පුළුවන් ඊට පස්සේ චීන හා රුසියන් භාෂා රෂියන් වගේ ලැන්ග්වේජ් එකක් චීන භාෂාව වගේ එකක් පාසලේ තියෙනවා නම් ජර්මන් වගේ එකක් මෙන්න මේ භාෂාවන් ඕනේ ඔයාට කරන්න හැකියාව තියෙනවා පළවෙනි කාණ්ඩ විෂයක් යටතේ හොඳට මතක තබා ගන්න ඕනේ ඉතින් මෙච්චර විෂයන් තිබ්බත් පළවෙනි කාණ්ඩේ ඔබ කරන්න ඕන විෂය පාසලේ තියෙන විෂයක් බවට පත් වෙන්න ඕනේ මෙන්න මේ විෂයන් ටික තමයි පුතේ පළවෙනි කාණ්ඩෙදී ඔයාගේ හීන ඔයාගේ බලාපොරොත්තු ඔයාගේ ඉලක්ක සහ අභිමතාර්ථ යථාර්ථයක් කරන්න බලන් ඉන්න විෂයන් ටික තමයි මේ තියෙන්නේ මේකෙන් ඔබට ගැළපෙන ඔබට සුදුසු විෂය තෝරා ගන්නට අවශ්‍යයි right දෙවනි කාණ්ඩයේ විෂයනුත් පළවෙනි කාණ්ඩයේ විෂයන් වගේම වැදගත් ගොඩක් දරුවෝ දන්නවා මේ දෙවනි කාණ්ඩ විෂයන් වල ප්‍රධාන විෂයන් තුනක් පාසලේ තියෙනවා ඒක නිසා දරුවෝ දන්නවා අපි ඕකට කියන්නේ චිත්‍රයි නැටුනුයි නැටුම් සහ සංගීත කියන එක මගේ පාසල් ජීවිතේ නම් පුතේ මේ කාලේ මේවා මෙහෙම කියලා දෙන්න කවුරුත් හිටපො නැති නිසා මම මුලින්ම සංගීතෙට ගියා ගුරුවරයා නැති දවසේ චිත්‍ර වලට ගියා ඒ දෙන්නම නැත්තම් නැටුම් වලට ගියා තුනම හදාරලා අවසානයේ ඇවිල්ලා සංගීත වල නතර වෙලා සංගීත කරලා O level වලට ඒකකුත් තියෙනවා සංගීතය කළා හරිද right මේ විෂයන් තුන විතරක් නෙමෙයි පුතේ මේ විෂයන් තුන විතරක් නෙමෙයි මේ දෙවනි කාණ්ඩ විෂයන් වලට තියෙන මේ දෙවනි කාණ්ඩ විෂයන් වල පළවෙනි විෂය තමයි මේ දෙවනි කාණ්ඩ විෂයන් වල පළවෙනි විෂය තමයි පෙරදිග සංගීතය ඊළඟ එක ඔබට තිරේ දිස්සනවා සාගාර ඉරිරි ගගා කියන සංගීතය නේද අපරදිග සංගීතය ඊට පස්සේ තව මියුසික් වර්ගයක් තියෙනවා කර්ණාටක සංගීතය ඊට පස්සේ නැටුම් වලට පෙරදිග නර්තනය එහෙම නැත්නම් දේශීය නර්තනය ඊට පස්සේ භරත නර්තනේ භරත තියෙනවනේ එක එක නර්තන එන්නේ භරත නර්තනය ඔබට හදාරන්න පුළුවන් ඊට පස්සේ ප්‍රධාන විෂයක් වන වැදගත් විෂයක් වන චිත්‍ර හදාරන්න ඔබට හැකියාව තියෙනවා මෙන්න මේ චිත්‍ර නැටුම් සංගීත කියන ප්‍රධාන විෂයන් තුන වැදගත් වෙන්නේ දෙවනි කාණ්ඩේ ගොඩක් දරුවෝ සෞන්දර්ය විශ්වවිද්‍යාල වලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න දරුවෝ ඉන්නවා සංගීතයෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා නර්තනයෙන් තෙයියත් තා කියලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා ඒ වගේම චිත්‍ර වලින් නර්තනයෙන් සහ සංගීතයෙන් මේ තුනෙන්ම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන දරුවන්ට කලා විෂය ධාරාව අනාගතේ තෝරගන්න ඕන නම් ඉතාම වැදගත් වෙනවා ඊට පස්සේ වැදගත් විෂයන් කීපයක් තියෙනවා ඉතාම වැදගත් ගොඩක් දරුවෝ තෝරගන්න බය හැබැයි ජීවිතයට ගොඩක් වැදගත් වන විෂයක් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් භාෂායි නැත්නම් ඉංග්‍රීසි ලිටරචර් කියන එක. මේ විෂය කරන්න ගොඩක් දරුවෝ බයයි. හැබැයි කොළඹ නුවර එහෙම නැත්නම් ප්‍රධාන ජාතික පාසල් වල දරුවෝ ගොඩක් ඉංග්‍රීසි ලිටරචර් කරනවා. ඉතාම වැදගත් වෙනවා අනාගතයේදී මේ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය ආධාරණ එක. මම කියන්නේ ලේසි කියලා නමුත් වැදගත් වෙනවා අනාගතයේ අවශ්‍ය වෙනවා මේ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය වගේ ඉංග්‍රීසි ලිටරචර් වගේ සබ්ජෙක්ට් එකක් හදාරන එක. ඉතාම වැදගත් විෂයක්. ඒ වගේම සිංහල භාෂාව හා සාහිත්‍යයත් ඔබට හදාරන්න පුළුවන්. පළමු භාෂාව විදිහට හදාරන්නේ නැත්නම් ඒ කියන්නේ වෙනත් ලැන්ග්වේජ් එකකින් ඉන්න කෙනෙක්ට ඒ වගේම දමිළ භාෂාව හා සාහිත්‍යයත් හදාරන්න පුළුවන් අර පළමු ලැන්ග්වේජ් එක කරන්නේ නැති කෙනෙක්ට. ඊට පස්සේ අරාබි ලැන්ග්වේජ් එක වගේ එකක් කරන්න පුළුවන්. වැදගත් විෂයක් තමයි නාට්‍ය ආරංග කලාව. සමහර දරුවන්ගේ හීන තියෙනවා මේ ඩ්‍රාමා ඇන්ඩ් තියටර් එහෙම නැත්නම් නාට්‍ය ආරංග කලාවෙන් ඉස්සරහට යන්න. ඉතින් මේ නාට්‍ය ආරංග කලාව තියෙන්නේ මේ විෂය එහෙම නැත්නම් මෙන්න මේ සෙකන්ඩ් බකට් එකේ එහෙම නැත්නම් දෙවනි කාණ්ඩේ මේ නාට්‍ය ආරංග කලාවේ පුතේ ඔයාට භාෂා දිත්තේකින් කරන්න පුළුවන් මේ නාට්‍ය ආරංග කලාව වාට සිංහල භාෂාවෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ නාට්‍ය ආරංග කලාව ඔබට
හදාරන්නට පුළුවන් මගේ රත්තරන් පුතේ ඉංග්‍රීසි මාධ්‍යනු. ඉතින් මේ ඉංග්‍රීසි හා සිංහල කියන මාධ්‍ය දෙකෙන්ම මේ නාට්‍ය හා රංග කලාව කියන මෙන්න මේ සබ්ජෙක්ට් එක දෙවනි කාණ්ඩ විෂයක් යටතේ හදාරන්නට හැකියාව තියෙනවා. පැහැදිලිද? ඔන්න අපි කතා කරා පෙරදිග සංගීතේ, අපරදිග සංගීතේ, කර්ණාටක සංගීතය, ඊට අමතරව පෙරදිග නර්තනය, එහෙම නැත්නම් දේශීය නර්තනය කියලා කියනවා. ඊට පස්සේ ಭಾರತ නර්තනය, එහෙම නැත්නම් ಭಾರತ නර්තනය, චිත්‍ර විෂය, ඊට පස්සේ ඉංග්‍රීසි, සිංහල, දමිළ සාහිත්‍ය කරන්න පුළුවන් ලිටරචර් සබ්ජෙක්ට් එක. ඊට අමතරව අරාබි භාෂාවයි මගේ රත්තරන් දුවල පුතාලාට කරන්නට තියෙනවා. එනිසා මේ තෝරා ගැනීම විශේෂයි. මෙතනදිත් ඔබ හරියටම තෝරා ගන්න ඕනි. අනේ යාළුවා නැටුම් කරන්නේ, එනිසා මමත් නැටුම් කරනවා අම්මේ. සමහර වෙලාවට ගෙදර දෙමව්පියොත් එහෙමයි, තාත්තා කියනවා පුතේ මං කොමර්ස් කරේ ඒක නිසා උඹ කොමර්ස් කරපන්. සමහර වෙලාවට අම්මලා පුතේ මමත් මියුසික් කරේ උඹත් මියුසික් කරන්න ඕනේ. එහෙම නෑ. ඔබ ආස විෂය ධාරාව තෝරගන්න, අනාගතය ගැන සැලසුමක් ඇතුව, එහෙම නැත්නම් අනාගතයට වඩාත් වැඩදායී වන විදිහට. ඉක්මනට හම්බෙමු අපි මෙන්න මේ බ්‍රේක් එකෙන් පස්සේ තුන්වෙනි කාණ්ඩ විෂයන් එක්ක. හරි. ඔන්න අපි දැන් කාණ්ඩ දෙකක විෂයන් කතා කරලා අවසන්. දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුතේ තුන්වෙනි කාණ්ඩ විෂය. තාම වැදගත් කාණ්ඩයක්. මේ තුන්වෙනි කාණ්ඩ විෂයට මොනවද තියෙන සබ්ජෙක්ට් කියලා ඔයා සමහර විට කීපයක් දැනටමත් දන්නව ඇති. පුතේ තුන්වෙනි කාණ්ඩ විෂයන් වලට මුලින්ම ඔයාට හදාරන්න තියෙන ප්‍රධානතම විෂය තමයි චමින්සරු ගන්නාදේ විෂය මොකක්ද? ICT, එහෙම නැත්නම් Information and Communication Technology. මේ දිනේ දිස්සුන ICT කියන සබ්ජෙක්ට් එක තමයි පුතේ ඔයාට තුන්වෙනි කාණ්ඩේ පළවෙනි විෂය විදියට හදාරන්න තියෙන්නේ. හරි. දෙවැනි එක තමයි මේ ICT විෂයක් විදියට හදාරන වර්තමානයේ ගොඩක් දරුවෝ තෝරගන්න තුන්වෙනි කාණ්ඩේ ප්‍රධානම විෂය බවට පත් වෙලා තියෙන්නේ ICT විෂය. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු සියල්ලම මේ කාණ්ඩ විෂය හඳුන්වා දීමෙන් අනතුරුව මා ඔබට පැහැදිලි කරන්නම්. දෙවැනි විෂය තමයි පුතේ කෘෂි හා ආහාර තාක්ෂණය, එහෙම නැත්නම් අපි ඇග්‍රි කියලා කියන්නේ. මේ ඔබට තිරේ දිස්සන කෘෂි හා ආහාර තාක්ෂණයේ ඇග්‍රි කියන සබ්ජෙක්ට් එක ඔබට දෙවෙනි විෂය විදියට තුන්වෙනි කාණ්ඩ විෂයක් විදියට හදාරන්නට තියෙනවා. ඊට පස්සේ තව සබ්ජෙක්ට් එකක් තියෙනවා. මේක සමහර පාසල් වල තියෙනවා ග්‍රාමීයව ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියලා, ඔය ශිල්ප කලා කියලා. ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියලා, එහෙම නැත්නම් ශිල්ප කලා කියලා විෂයක් තියෙනවා. මෙන්න මේ විෂය ධාරාවත් තුන්වෙනි කාණ්ඩ විෂයක් හැටියට ඔයාට තෝරගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි විෂය ලේසියෙන්ම දරුවෝ තෝරගන්න විෂයක් තමයි මේක සෞඛ්‍ය, එහෙම නැත්නම් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයත් තුන්වෙනි කාණ්ඩ විෂයක් යටතේ ඔබ තෝරා ගන්නට අවශ්‍යයි. ඊට පස්සේ පස්වෙනි එක ගොඩක් දරුවෝ තෝරගන්න පෙළඹෙනවා සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය, විශේෂයෙන් සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කලා විෂය ධාරාවෙන් වගේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන දරුවෙක්ට මීඩියා කියන සබ්ජෙක්ට් එක වැදගත් වෙනවා. සාමාන්‍ය පෙළත් කරලා තියෙන එක, මොකද උසස් පෙළත් ප්‍රධාන විෂය ධාරාවක් නිසා. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි ගෘහ විද්‍යාව, හෝම් සයන්ස් කියන විෂය. මේ හෝම් සයන්ස් කියන විෂය ගොඩක් දරුවෝ ආසයි ගෙදර තියෙන වැඩ ටික ලස්සනට පිළිවෙලට කරන්න. ඒ වෙනුවෙන් ආස දරුවෝ වෙන උදාහරණයක් විදිහට වඩා හෝම් සයන්ස් කරන්න ආසයි නම් අනේ ඉන්න ළමයි දෙන්න දෙක ගැටලුවක් නෑ. පාසලේ ගුරුතුමිය ඉන්නවා නම් ඔබ හෝම් සයන්ස් කියන විෂය තෝරා ගන්නට අවශ්‍යයි. පැහැදිලිද? ඒක ඔබේ ආසාව මත, ඔබේ වමනාව මත සහ ඔබේ අනාගත ඉලක්ක සපුරාලන නම් ඔබ හෝම් සයන්ස් කරන්න ඕනේ. ඊට පස්සේ විෂයන් ටිකක් තියෙනවා. සමහර වෙලාවට මේ කතා කරන විෂයන් මගේ පුතේ පාසල් වල තියෙනවද දන්නේ නැහැ. විශේෂයෙන් නිර්මාණ ඉදිකිරීම තාක්ෂණය, මේ කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි කියන එක මේ විෂයත් ඔබට ආදාරන්න පුළුවන්. ඊට පස්සේ නිර්මාණ කාර්මික තාක්ෂණය කියලා එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියලා විෂයක් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික් රයිටින් ඇන්ඩ් ෂෝට් හෑන්ඩ් කියලා සබ්ජෙක්ට් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විෂය නිර්මාණ හා කාර්මික තාක්ෂණය, නිර්මාණ හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික් රයිටින් ඇන්ඩ් ෂෝට් හෑන්ඩ් කියලා සබ්ජෙක්ට් එකකුත් තියෙනවා. මම දන්නේ මේව නම් හදාරන දරුවෝ ඉන්නවද කියලා. නමුත් තුන්වෙනි කාණ්ඩයේ විෂයක් විදිහට ඔය හඳුන්වලා දීපු මෙන්න මේ විෂයන් සේරම ICT,
ඇග්‍රි, ඊට පස්සේ ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට්, ඊට පස්සේ හෙල්ත් ඇන්ඩ් ෆිසිකල් එඩියුකේෂන්, ඊට පස්සේ මීඩියා, රයිට්. මෙන්න මේ විදිහට මේ හඳුන්වලා දීපු සබ්ජෙක්ට් සියල්ලෙන් හෝම් සයන්ස් මේ සබ්ජෙක්ට් වලින් ඔබට කැමති විෂය ධාරාවක් තුන්වෙනි කාණ්ඩ විෂයක් හැටියට හදාරන්න ඕනි. මෙතනදී තුන්වෙනි කාණ්ඩ විෂයක් විදිහට සෞඛ්‍ය තෝරා ගන්න එකත් සමහර දරුවෝ ගොඩක් කරනවා, හේතුව ලේසියෙන් මේ සම්මානයක් ගන්න පුළුවන් කියන එකත්. නමුත් ඔබ බහුතරයක්ම දරුවෝ වර්තමානයේ වෙද්දී තුන්වෙනි කාණ්ඩ විෂයක් විදිහට තෝරා ගන්න පෙළඹෙනවා. ICT කියන විෂයයකට හේතුවක් තියෙනවා. සාමාන්‍ය පෙළට ICT කරාම ඉතාම පහසු වෙනවා උසස් පෙළදී විශිෂ්ට සාමර්ථ්‍යයක් අරගෙන විශ්වවිද්‍යාල වරම් ලබන්න. ඒ නැත්නම් ඔබ දන්නෝ කොහොමද ICT මගේ සබ්ජෙක්ට් එක නිසා මම කියන්නේ ICT කොහොමද හදාරිය යුතුමයි. ඒකයි සීමාමයි නෑ. ඔබ මොන විෂය ධාරාව තෝරගත්තත් ඔබට ICT තාම ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි කියන දෙයක් නෑ. හරිද? ඔන්න පුතේ වාට කියලා දුන්නා පළවෙනි කාණ්ඩයේ විෂයන් මොනවද, දෙවෙනි කාණ්ඩයේ විෂයන් මොනවද, තුන්වෙනි කාණ්ඩයේ විෂයන් මොනවද කියලා. දැන් තියෙන්නේ ඔබට තෝරගන්න. දැන් තියෙන ඔබට තෝරගන්න. ඔබ හොඳම තීරණය අරගෙන තෝරාගත යුතුයි මේ විෂයන් ටික. පැහැදිලිද? රයිට්. හරි. අපි පුතේ කාණ්ඩ ත්‍රිත්වයට අදාළව විෂයන් සියල්ලම 35කට අධික සංඛ්‍යාවක් ඔබට හදාරන්නට තිබෙන බව කියලා දුන්නා. ඉතින් ඔය විෂයන් 35න් කාණ්ඩ ත්‍රිත්වයට අදාළව හොඳම සබ්ජෙක්ට් 3, හොඳම විෂයන් 3 ඔබ තෝරාගත යුතුයි. තීරණය ඔබ අතේ. හැබැයි මෙන්න මේ දේ ඔබට කියලා දෙන්න ඕනේ. මා කිව්වනේ මේ විෂයන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට හදාරන්නට තියෙන ඒවා ප්‍රධාන කාණ්ඩ දෙකයි. එකක් ප්‍රධාන විෂයන් සෙට් එක, අනිත් එක බකට් සබ්ජෙක්ට් එහෙම නැත්නම් කාණ්ඩ විෂයන් ටික. මේ ප්‍රධාන විෂයන් 6ත් කාණ්ඩ විෂයන් ත්‍රිත්වයත් සියලුම විෂයන් 9ට ඔබට ලකුණු ලැබෙන පටිපාටිය එහෙම නැත්නම් ඔබේ ග්‍රේඩින් සිස්ටම් එක කොයි වගේද කියලා බලන්නයි දැන් ලෑස්ති වෙන්නේ. මෙන්න මෙහෙමයි පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට ප්‍රශ්න පත්‍ර සඳහා ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ ඔබට විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා ගන්න නම් ලකුණු 75ත් 100ත් අතර ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ඉතින් ගොඩක් දරුවෝ හීනමවනවා ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න. ඉතින් ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න නම් ඔබ ලකුණු 75ක් ලබා ගත යුතුයි. ඔබට පේනවා B සාමර්ථ්‍යයක් දෙන්නේ ලකුණු 65ත් 74ත් අතර ප්‍රමාණය. ඉතින් ඔයගොල්ලන්ට B එකක් ගන්න නම් පුතේ අපි කියනවා අධි සාමර්ථ්‍යයක් කියලා. මෙන්න මේ B එකක් ලබා ගන්න ඔයාලා ලකුණු අනිවාර්යෙන් 65ක ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුයි. ඊට පස්සේ ලකුණු 50ක් 64ත් අතර ප්‍රමාණය C සාමර්ථ්‍යයක් ලැබෙනවා. ඒ වගේම S සාමර්ථ්‍යයක් ලැබෙනවා ලකුණු 35ට උඩ එහෙම නැත්නම් 35ත් ලකුණු 49ත් අතර ප්‍රමාණයේ S සාමර්ථ්‍යයක් ලැබෙනවා. යම් කිසි දරුවෙක් මේ එක විෂයකටවත් ලකුණු 35ක් ගන්නට බැරි වුණොත් පුතේ ඔහු විභාගේ අසමත් ලෙස ඉසලකෙන්නේ. විභාගේ ෆේල්. ඉතින් ඔබ දන්නවා ඔබ එහෙම අසමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ හැම විෂයකටම ලකුණු 75කට වඩා අරන් මේ වගේ ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න. එහෙම නැත්නම් ඒ 9ක් ලබා ගන්න එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද ඒකට අවශ්‍ය වෙන්නේ ඔබේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් විතරයි. හරි. මෙවෙදී විෂයන් 3ට අදාළව කාණ්ඩ විෂයන් ටිකත් ඒකේ ග්‍රේඩින් සිස්ටම් එකත් සියලු විෂයන් සම්බන්ධයෙන් කියලා දීලා ඉවරයි. දරුවෝ ගොඩක් ඒවට WhatsApp මැසේජ් බැලුවා මට හිතුණා ICT විෂය ඇයි තුන්වෙනි කාණ්ඩ විෂයක් හැටියට තෝරගන්න ඕනි කියන කාරණාව පිළිබඳව ඔබට කියලා දෙන්න. ඔබ දන්නවා ගොඩක් දෙනෙක් ලංකාවේ පාසල්වල විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා මේ වෙද්දී ප්‍රධානම විෂය ධාරාව බවට පත් වෙලා තියෙන පුතේ ICT. ඒක සනාථ වෙනවා මේ අපේ පන්තිවලට රත්නපුර පැල්මඩුල්ල සහ බලංගොඩ නගරවල තොරකල් ඇකඩමියේ සහභාගී වෙන ළමුන් සංඛ්‍යාව පෙර වර්ෂවලට වඩා ඉතාම C ග්‍රේඩ් විශාල සංඛ්‍යාවක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ICT විෂය ව්‍යාප්ත වෙන එක. ඔබ මෙන්න මේම හිතන්නකෝ.
ගොඩක් දරුවෝ මගෙන් අහව ප්‍රශ්නයක් තමයි සර් ICT කරන්න පුළුවන් වෙයිද මට? සහ සර් ICT කරන්න ඕනි බයයි මට. ඔබ මෙන්න මෙහෙම හිතන්න. ජීවිතේ කවදා හරි ඔයා දේවල් දෙකක් කරන්න ඕනේ. එක්ක ඔයා ජොබ් එකක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා බිස්නස් එකක් කරන්න ඕනේ. ඔය දෙකම නැත්නම් ඔයා ගෙදරට වෙලා කම්මැලියෙක් වගේ නිදා ගන්න ඕනේ. ඔයා ජොබ් එකක් කරනකොට අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා ඒ ජොබ් එක වෙනුවෙන් මම කියන හොඳ ග්‍රෑන්ඩ් ජොබ් එකක් නම් අනිවාර්යයෙන්ම ඉන්ටර්විව් එකකට එහෙම නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට යන්න. උදේ ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ සියලු දේම ඔබෙන් අහන්නේ ග්‍රෑන්ඩ් ඉන්ටර්විව් එකක් නම් ඉංග්‍රීසි වලින් එහෙම නැත්නම් සිංහලෙන් කිසි දෙයක් නැහැ. හැබැයි ඔබට ඔබ ඉගෙනගත්ත දේවල් වලට වඩා ඔබට කියන දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඔයා ICT ඉගෙනගෙන තියෙනවද? එහෙම නැත්නම් ඔයා ICT කෝස් එකක් මොනවා හරි ෆලෝ කරලා තියෙනවද? ඔයා O level වලට ICT කරලා තියෙනවද? එහෙනම් මෙන්න මේ ලෙටර් එක ගහලා පෙන්නන්න විනාඩි 5. මෙන්න මේ Excel sheet එක ගහලා පෙන්නන්න. ආදි වශයෙන් පරිගණකයක් කරා ඔබට කරන්න ප්‍රායෝගික ක්‍රියාකාරකමක් දීලා කාලෙකුත් ලබා ගන්න. හැබැයි ඔබ ICT හදාරලා නැත්නම් O level වලට ඔබට ඔන්න ඔය ඉන්ටර්විව් පාස් වෙන එක ලේසි වෙන්නේ නැහැ. දෙවැනි කාරණේ ඔයා දන්නවද ඔයා O level වලට ICT තෝරගත්තොත් එහෙම සාමාන්‍යයෙන් O level විෂය නිර්දේශයේම උදාහරණයක් විදිහට දාය වසර පළවෙනි පාඩම, දාය වසර දෙවෙනි පාඩම, දාය වසර තුන්වෙනි පාඩම, දාය වසර හතරවෙනි පාඩම, දාය වසර පස්වෙනි පාඩම මෙන්න මේ පාඩම් සියල්ලම අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් ICT වලට තියෙනවා. ඊට වඩා සංකීර්ණ වෙනවා. දාය වසර පළවෙනි පාඩම උසස් පෙළ A level ICT පළවෙනි පාඩම ඒ කරුණුම තමයි පොඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. දාය වසර පස්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති ඒ පාඩමම IC A level වල මෙහෙයුම් පද්ධති තියෙනවා. තාර්කික ద్వාරය මනත් ලොජික් ගේට් උසස් පෙළට තියෙනවා. ඉතින් මේවා 10 වසර පාඩම් ඒ විදිහට උසස් පෙළදී ඔබට හදාරන්න තියෙනවා. ඒ වගේම 11 වසර HTML එහෙම නැත්නම් වෙබ් ඩිසයිනින් වෙබ් මුදුකාංග නිර්මාණය කියන වගේ පාඩම උසස් පෙළටත් තියෙනවා. ඉතින් ඊට වඩා සංකීර්ණ වෙනවා. ඒ නිසා 10 වසරේ මේ ICT හදාරන එක පුතේ ඉතාම ඔබට පහසුවක් බවට පත් වෙනවා. ඔබ ඕනේ උසස් පෙළ ගුරුවරයෙක්ගෙන් අහලා බලන්න. O level ICT කරලා තියෙනවා නම් ඉතාම පහසුයි A level ICT කරන්න. එතකොට A level ICT කියලා කියන්නේ ඉසෙඩිස්කෝ එක එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න පුළුවන් ඉහළම ඉසෙඩ් අගයක් සහිත හර විෂයක් බව අද වෙද්දී ගොඩක් දෙනා පිළිගන්න කාරණා. මේ ICT නිසා තමයි ගොඩක් දරුවෝ කැම්පස් යන්නේ. ඒ නිසාවෙන් ඔබ සාමාන්‍ය පෙළට ICT කළ යුතුමයි. ඊළඟ කාරණා. ගොඩක් වෙලාවට හැම දෙයකටම සල්ලි ඕනේ නේ පුතේ. කවුරු හරි තර්කයක් ඉදිරිපත් කරොත් එහෙම මුදල් ඕනේ මුදල් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. ඉස්සර ඉදිරිපත් කරපු තර්කයක් තමයි මේ. සල්ලිම නෙමේ ජීවිතේ වගේ එකක්. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ. සල්ලි නැතුව ඔයාගේ ආදරණීය අම්මට තාත්තට ලෙඩ වුණාම ડોක්ටර් කෙනෙක් channel කරලා බෙහෙත් ටිකක් කරන් දෙන්න බෑ. සල්ලි නැතුව ඔයාට අද කඩේකින් බඩු ටිකක් අරගෙන ඔබේ ආහාර වේල පිරිමසා ගන්න බෑ. සල්ලි නැත්තම් ඔයාට ලස්සන ඇඳුමක් අඳින්න බෑ. සල්ලි නැත්තම් ඔයාට ඔයාගේම වාහනයක් ගන්න බෑ. සල්ලි නැත්තම් ඔයාට පුතේ කිසිම දෙයක් අද ලංකාවේ ඇතුලේ කරන්න බෑ. සල්ලි හොයන රැකියාවක් මුදල් පහසුවෙන් හම්බ කරන්න පුළුවන් රැකියාවක් ඔබ කළ යුතුයි. ආයේ කිසිම තර්කයක් නෑ පුතේ. එහෙනම් සල්ලි හොයන්න පුළුවන් ජොබ් එකක් කරන්න නම් ඔයා O level වලට අනිවාර්යෙන් ICT තෝරා ගන්න ඕනේ. ඇයි? අද ලෝකේ ඉන්න කෝටිපතියෝ දිහා බැලුවම, ලෝකේ ඉන්න යහමින් මුදල් තියෙන මිනිස්සු දිහා බැලුවම, අද ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ දිහා බැලුවම, ලෝකේ ඉන්න ව්‍යාපාරිකයෝ දිහා බැලුවාන් පස්සේ හැමෝම මොනවා හරි කරලා ගොඩ ගිහිල්ලා තියෙන්නේ මේ ICT relevant වෙච්ච platform එකේ. එහෙම නැත්නම් මේ ICT base වෙච්ච මොකක් හරි ව්‍යාපාරයකින් ගොඩක් වෙලාවට බලන්න. විශේෂයෙන්ම online business වගේ දෙයක් ගත්තොත් ගොඩක් දරුවෝ අද online අන්තර්ජාලය ඔස්සේ මුදල් හම්බ කරනවා. ඒ වගේම ගොඩක් අය විශේෂයෙන්ම ICT පැත්තට අදාළ jobs වල software engineering, graphic designing, web development වගේ ඒවා ගොඩක් jobs
රැකියා සෑහෙන්න ප්‍රමාණයක වැඩ කරන්නේ මුදල් හම්බ කරන්න තියෙන පරමාර්ථයෙන්ම තමයි. ඒ විතරක් නෙමෙයි. ඇයි ඔය ICT කරන්න ඕනේ? ඊළඟ කාරණාව හොඳට මතක තියාගන්න. මෙන්න මේ ඔයාට තිරේ දිස්සන ජොබ්ස් සේරම මේ ටිකක් විතරයි. හොඳට මතක තියාගන්න මෙන්න මේ තිරේ දිස්සන ජොබ් සේරම ඔයාට කරන්න හැකියාව තියෙන්නේ ICT තෝරගන්න. ඉතින් මේ හැම ජොබ් එකක්ම ඉහළ වැටුපක් ගන්න පුළුවන් සරු රැකියා අවස්ථා මේ ඔක්කොම තියෙන්නේ ඔයාගේ 11 වසරේ ICT පොතේ. මේ මම දාපු ජොබ්ස් නෙමෙයි. මේ බලන්න ඔබට කියවගෙන යන්න පුළුවන් මේ ටිකක් විතරයි. මීට අමතරව විශාල රැකියා ප්‍රමාණයකට ඔබට ආයුධම් කරන්න පුළුවන් මේ O level ICT කරාට පස්සේ එතනින් ඔයාට පාර හදා ගන්නට පුළුවන්. ඉස්සරහට යන්න. ඒ විතරක්ද නෑ. ඊළඟට ICT කරන්න ඕනි වැදගත් දෙයක් තමයි ඔබේ උසස් අධ්‍යාපනය. ගොඩක් අය කැමති කැම්පස් එකට යන්න. right? ගොඩක් අය කැමති විශ්වවිද්‍යාලයට යන්න. ගොඩක් අය අහන දෙයක් තමයි සර් මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, සර් මට සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ, කොහොමද කරන්නේ? සර් මට මෙන්න මේ වෙන්න ඕනේ, සර් මට මේ විද්‍යාශීලයක් වෙන්න ඕනේ, සර් මට වයිලට් කෙනෙක් වෙන්න ඕනේ. මේ මොන ශාස්ත්‍රයට ගියත් පුතේ ICT කියන කාරණය අත්‍යවශ්‍යයි සමහර දරුවන්ට උසස් අධ්‍යාපනයේදී. කොහොමද ඔයා කැම්පස් ගියාම ඔයාට බේසික් කෝසස් දෙකක් තියෙනවා පුතේ. දැන් ඉඳලම හීනයක් ඇතින සමහර දරුවන්ට විශ්වවිද්‍යාලයට යන්න ඕනි කියලා. මෙන්න මේ බේසික් කෝස් දෙකෙන් එකක් ඉංග්‍රීසි අනිත් එක තමයි පුතේ ICT. ICT අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද ගොඩක් අයට විශ්වවිද්‍යාලයට පහසුවෙන් යන්න අවශ්‍ය ඉසෙඩ් අගේ හදලා දෙන්නේ ICT වලින්. ඉතින් ඇඩ්වාන්ස් ලෙවල් ICT කරන්න නම් O level ICT කරන එක ඊටාම O level ICT කරලා තියෙන එක ඊටාම පහසුවක්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ICT O level වලට හදාරන්නට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ICT කරත් O level වලට කරන්න ඕන තව ප්‍රධානතම දෙයක් තියෙනවා මගේ පුතේ. ඒක තමයි උසස් පෙළට ජෙනරල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එහෙම නැත්නම් JIT එක්සෑම් එක කියලා එකක් තියෙනවා. මේක අනිවාර්යෙන් හැමෝම කරන්න ඕනේ. ඉස්සර නම් ඔන්ලයින් එක්සෑම් එකක් විදිහට තිබ්බේ. නමුත් දැන් මේකට සහභාගීත්වය අඩු නිසා ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් ඔන්ලයින් කෝස් එකක් විදිහට තියෙනවා. ඔබ දන්නවද මේ JIT එක්සෑම් එකේ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරගන්නට පුළුවන්. සියලු දෙනා හදාරන්නට අවශ්‍යයි. මා දන්නා විදිහට NVQ level 4 මට්ටමේ සහතිකයක් පිරිනමනට කටයුතු කරන මේ JIT එක්සෑම් එක සමත් වෙන අයට. ඉතින් මෙන්න මේ ජෙනරල් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි JIT එක්සෑම් එක ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නවා ඔබට කම්පියුටර් ලිටරසි එහෙම නැත්නම් පරිගණක සාක්ෂරතාවය තියෙනවා කියලා. ඉතින් O level ICT කරපු කෙනෙක්ට ඔය JIT එකේ තියෙන සිලබස් එක එහෙම නැත්නම් JIT එක්සෑම් එකේ තියෙන විෂය නිර්දේශය ඊටම පහසුවෙන් හැදෑරීමේ හැකියාව තියෙනවා O level ICT කරලා තියෙන කෙනෙක්ට. ඒ නිසා JIT එක්සෑම් එකත් පහසුවෙන් ගොඩදා ගන්නට ඔයගොල්ලන්ට O level ICT කරාම හැකියාව ලැබෙනවා. වැදගත්ම දේ කියන්නම් පුතේ. ඔය හැම දෙයක්ම අමතක කරන්න ඕනේ. මේ වගේ කාරණා ගණනාවක් නිසා බෞද්ධරයක් අද ලංකාවේ වැඩිම පිරිසක් තුන්වෙනි කාණ්ඩ විෂයක් විදියට මේ ICT තෝරගන්නේ. ඒක නිසානේ මේ හේතුන් නිසානේ. සරලව මේ හිතන්නකෝ. ඔයාට එදිනෙදා ජීවිතේ ලයිෆ් එකේදී කරගන්න ඕනි වැඩ ජෙනරල් නොලෙජ් කියලා අපි කියන්නේ සාමාන්‍ය දේ දැනුම තාක්ෂණික පැත්ත තියෙන බැංකුවකට ගිහිල්ලා ATM කාඩ් එකකින් සල්ලි ටිකක් ගන්න. ඊට පස්සේ ඔන්ලයින් බැංකින් වගේ දෙයක් බැංකුවකට ගිහිල්ලා ගනුදෙනු කරගන්න. ඊට පස්සේ තවත් කෙනෙක්ට සල්ලි ටිකක් ට්‍රාන්ස්ෆර් කරන්න. වගේ මේ බේසික් දේවල්, මූලික දේවල්. උදාහරණයක් විදිහට PowerPoint presentation එකක් හදාගන්න. ඔන්න මේ මූලික පරිගණක සාක්ෂරතාවයේ ටෙක්නිකල් නොලෙජ් එක ගන්න පුතේ O level ICT සෑහෙන වැදගත් වෙනවා. O level ICT සෑහෙන වැදගත්. ඒ නිසා ගොඩක් දරුවෝ තුන්වෙනි කාණ්ඩ විෂයක් විදිහට කිසිම බලපෑමකින් තොරව එහෙම නැත්නම් කිසිම පොඩ්ඩක්වත් හිතන්න නැතුව ICT තෝරගන්නවා. මොකද එයාලගේ ජීවිතය සාර්ථක කරගන්න සාද ලෝකේ ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ව්‍යාප්ත වෙච්ච ප්‍රබලතම විශ්ව ධාරාව බවට මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය නැත්නම් ICT පත් වෙලා තියෙන නිසා. ඉතින් දුවේ පුතේ මේ ICT හදාරන්න ඕනි ඇයි කියන කාරණාව මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරා. දීර්ඝ වශයෙන් ඔබට පැහැදිලි කරා. ඉතින් ඔබට චුට්ටක් හරි මොලයක් තියෙනවා නම් ඔබ දන්නවා තුන්වෙනි කාණ්ඩයේ සාධාරණ ඕනේ විෂය ධාරාව ICT කියලා. ඒ වගේම අනිත් අයට රුචිකත්වය මත තෝරගන්න සිද්ධ වෙනවා. හැබැයි මම ඔබට මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් ඔයා ICT O level වලට හදාරනවා කියන්නේ පුතේ ලක්ෂ 2කට වැඩි
කම්පියුටර් කෝස් එකක්. ඒකත් හොඳට මතක තියාගන්න. ලක්ෂ 2කට වැඩි කම්පියුටර් කෝස් එකක් කරා වගේ තමයි පුතේ O level ICT කරනවා කියන්නේ. ඊටම පාස්වෙන් ඔයාට අවශ්‍ය දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊටම පාස්වෙන් ඔයාට ලොකු දැනුමක් එහෙම නැත්නම් තනියෙන් වැඩක් කරගන්න අවශ්‍ය දැනුම වගේම ප්‍රායෝගික දැනුමකුත් ප්‍රැක්ටිකල් නොලෙජ් එකකුත් ඔබට ICT තෝරගත්තාම ලැබෙනවා. මේ තියෙන්නේ පුතේ ඔබට දකින්න පුළුවන් ඔය තියෙන්නේ සම්පූර්ණයෙන්ම 10 වසර සිලබස් එක. හරි විෂයන් පාඩම් 9 තියෙන්නේ පුතේ ඊටාම පහසුවෙන් ඔබට ඉගෙන ගන්නට පුළුවන් අත්‍යවශ්‍ය ප්‍රායෝගික පාඩම් තුනක් තියෙනවා. ඒ අරින් අනිත් ඒවා හැම පාඩමක්ම පුතේ ඊටාම ලේසි පාඩම්. ඊළඟට 11 වසරේ සිලබස් එක තමයි ඔබ ඔය දකින්නේ. 11 ශ්‍රේණි විෂයවලදී ඉතාම වැදගත් වෙනවා මේ උසස් පෙළ ICT කරන්න O level වල ICT කරලා තියෙන එක. O level ICT කරලා තියෙන එක. ඉතින් මේ හැම විෂයක්ම හැම පාඩමක්ම ඊටාම පහසුවෙන් ඔබට හදාරන්නට පුළුවන්. වැදගත් වෙන්නේ පුතේ ඔබට මේවා සරලව උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් හොයාගන්න එක විතරයි. හරි. then ඔන්න ඔබට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරා. ඇයි ICT කරන්න ඕනි? ඇයි ICT කරාම ඔබට ලැබෙන දේවල් මොනවද කියන කාරණේ. ගොඩක් දරුවෝ මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන්නේ. ගොඩක් අය හිතනවා මේ ICT වලට ඉංග්‍රීසි ඕනි කියලා. අනේ පුතේ ඉංග්‍රීසි ICT වලට නෙමෙයි. ඉංග්ලිෂ් කියන ලැන්ග්වේජ් එක ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම ඕනි. ඒ ඉංග්‍රීසි වලින් ඔබ බැහැර වෙලා හරියන්නේ නැහැ. හේතුව ඔබට විශ්වවිද්‍යාලෙදි කිසිම දෙයක් සිංහලෙන් නැහැ. ඔබ ග්‍රෑන්ඩ් ටවුන් එකට ගියත් කිසිම දෙයක් ඔබට සිංහලෙන් නැහැ. ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින්. ඒ නිසා ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හැබැයි පුතේ මේ ICT වලට එහෙම ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ඇයි දන්නවද? සම්පූර්ණ සිලබස් එකම සිංහලෙන් තියෙනවා. ඉස්සෙල්ලා ඉංග්‍රීසි වලින් තමයි මේ විෂය තිබ්බේ. කරන ප්‍රතිශතය අඩු නිසා ප්‍රමාණය අඩු නිසා පුතේ සිංහලෙන් සම්පූර්ණ විෂය ධාරාව ගහලා ඉවුවා. පට්ට සිංහලෙන් තමයි සම්පූර්ණ සිලබස් එක තියෙන්නේ. හරි. අපි උගන්වද්දී ඔබට ඉංග්‍රීසි වචනේ කියලා දෙනවා. ඒ වගේම තවත් අය කියනවා ICT වල මැත්ස් තියෙනවා. පුතේ එකම එක ගණිතමය පාඩමයි තියෙන්නේ. ඒකෙත් තියෙන්නේ එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න. ඉතින් ඔය හතර බැයි නම් ඔබ අවුරුදු 10ක් තිස්සේ ඉගෙන ගත්ත එකක් තේරුමක් නැහැනේ. ඒ නිසා ගණන් ඔබ කියන තරම් ගණන් නැහැ. එක පාඩමක් විතරයි තියෙන. හරිම ආකර්ෂණීයව ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ICT කියලා කියන්නේ. දැන් හදන්නේ දරුවෝ අපෙන් අහලා ඉවපු ප්‍රශ්න වලට උත්තර කීපයක් දෙන්න. එක දරුවෙක් අහලා තිනවා සර් ICT කරන්න කම්පියුටරයක් ඕනේද? ඉතාම හොඳ ප්‍රශ්නයක්. මේ ඉගෙන ගන්න මට පුතේ මේ කතා කරන මට ඉගෙනගෙන ඉවරයිනේ දැන් කතා කරන මට අඩුම තරම මේ විශ්වවිද්‍යාලය යනකම්වත් පුතේ විදුලි බලයවත් ගෙදරට තිබෙන්නේ නැහැ, කරන්ට් එකවත් තිබෙන්නේ නැහැ. මම පරිගණකයක් අල්ලන්නේ කැම්පස් ගියාට පස්සේ. එහෙම මට එහෙම වෙලත් ඔබට ICT උගන්වන්න පුළුවන් තරම් දැනුමක් දෙන්න හැකියාව තියෙනවා. ඇයි ඔබට බැරි? කම්පියුටරයක් අත්‍යවශ්‍ය නැහැ. ඔබට පාසලේදී හරි කොහෙන් හරි හොයාගෙන හරි ඔබට ඉගෙන ගන්න පුළුවන්. පරිගණකයක් ඇහැට දැක්කේ නැති කෙනෙක්ට උනත් මේ විෂය ආධාරලා ඒ සාමර්ථ්‍යයක් ගන්න පුළුවන්. but හැබැයි ඔයාට යම්කිසි පරිගණක දැනුමක් ලබා ගන්න වෙනත් අවශ්‍ය අවස්ථා ඔබ හොයා ගන්නට ඕනේ. ඒ නිසා හැමෝටම පරිගණකයක් ගන්නද හැකියාවක් නැහැ. ලක්ෂ ගණනක් වෙන Y3 කම්පියුටරයක් වුණත් ඒ නිසා පරිගණකයක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි මේ දැනුම ටිකක් තියෙන එක ප්‍රමාණවත් වෙනවා. ඊළඟට දරුවෙක් අහලා තිබ්බ තව කාරණාවක්. සර් මම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා මම හදාරන්න ඕනේ විෂයන් මොනවද? එහෙනම් ඔය අනිවාර්යයෙන්ම පළවෙනි කාණ්ඩේට කොමර්ස් කියන සබ්ජෙක්ට් එක කරන්න ඕනේ. ඒක මම හිතනවා කොමර්ස් වගේ එකක් කරන එක ගොඩක් අයට වැදගත් වෙනවා. හේතුව මේ ගොඩක් අයට මේ ව්‍යාපාර නැතත් Tamanගේ එදිනදා ජීවත් වේදී ගනුදෙනු සම්බන්ධ දේවල් පිළිබඳ ජෙනරල් නොලෙජ් එකක් මූලික අවබෝධයක් ලබා ගන්න එක වැදගත් වෙනවා. ඒ නිසා කොමර්ස් කරන එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් මේ ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා දරුවෙක් අහලා ඒවල ප්‍රතින ප්‍රශ්නෙට එන හොඳම දේ කොමර්ස් එක ICT කරන එක. ඊට පස්සේ දරුවෙක් අහලා තියෙන ප්‍රශ්නයක් මම මේ ලියාගත්ත කොලේක විදේශ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුර කරන්න ඕනි දේවල් තියෙනවා. පුතේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් නම් ඔබ යන රට සිලෙක්ට් කරන්න ඕන. ඔබ ඉංග්‍රීසි කියන ලැන්ග්වේජ් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව ICT කොහොමත් ඕනේ. ඊට අමතරව ඔබ ලැන්ග්වේජ් එකක් කරන්න ඕන. ජපාන් වගේ එකක් ජපානට වගේ යන නම් ඒ නිසා ඒ ලැන්ග්වේජ් එක හරියටම කරන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව ජෙනරල් නොලෙජ් එකක් විදියට හොඳට හදා ගන්න සහ ICT හදා ගන්න ඕනේ. ඊළඟට A level ICT කරන්න O level ICT කරන්නේ ගොඩක් වැදගත් නේද? ඇබ්සලියුට්ලි අනිවාර්යයෙන්ම
මායික ඔබට පැහැදිලි කරා උසස් පෙළ ICT කරන්න O level වලින් ලැබෙන පන්නරය O level වලින් ලැබෙන කොච්චර ශක්තිමත් පදනමක් ලැබෙනවද පාදමක් ලැබෙනවද කියන එක ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඒ නිසා ඉතින් ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් ඇති. ඔබේ ප්‍රශ්න අපිට යොමු කරන්න 0.7151191930 කියලා මෙන්න මේ දිස්වන WhatsApp අංකයට එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ලබා දෙන්න මට ওই නම්බර එකටම 0.7151191930 කියන අංකයට. ඒ වගේම ඔබට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න ඔය අංකේ හරහා ඔබට තියෙන ඕනෑම ගැටලුවක් ICT සම්බන්ධ වේවා එහෙම නැත්නම් කාණ්ඩ විෂයන් තෝරා ගැනීම සම්බන්ධ වේවා අපෙන් අහන්න පුළුවන් WhatsApp ආකාරයට. ඒ වගේම මේ වීඩියෝ එක ඔබ යම් කිසි දැනුමක් ගත්තා නම් ඔබේ යාළුවන්ට ෂෙයා කරන්න බලන්න. ඒ වගේම ඔබේ යාළුවන්ට දැනුම බෙදා දෙන්න. විශේෂයෙන්ම මේ කාණ්ඩ විෂයන් තෝරා ගනිද්දී වඩාත් උචිත විෂය මොකක්ද තමන්ට ගැලපෙන තමන්ගේ අනාගත ඉලක්ක ගැන අනාගත ඉලක්ක සාධනය කරන විෂයන් මොනවද කියලා මොලෙන් හිතලා බලලා පුතේ තීරණයක් ගන්න අමතක කරන්න එපා. මොලෙන් හිතලා බලලා තීරණයක් ගන්න අමතක කරන්න එපා. කිසිම වෙලාවක මේ තීරණය ඔබේ අනාගතයට ආයෝජනයක් කිසිම වෙලාවක තමන්ගේ යාළුවා ගන්න තීරණේ ඔබ ගන්න යන්න එපා. ඒ තීරණේ යාළුවට ගැලපුණාට හැතැම් විට ඔබට ගැලපෙන එකක් නැහැ. ඒ නිසා පුතේ මේ කාණ්ඩ විෂයන් සම්බන්ධයෙන් ඔබ ලබාගත් දැනුම මත පදනම් වෙලා ඔබට විෂයන් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හරි ගොඩක් දරුවෝ අපෙන් WhatsApp වලින් අහන ප්‍රශ්නයක් තමයි සර් 10 11 උසස් පෙළ විතරද පන්ති කරන්නේ ඇයි 9 වසරට පටන් ගන්නේ නැද්ද කියලා. 9 වසරට පටන් ගන්නවා. නමුත් 9 වසර දැනුම නැති වුණොත් ඔබට 10 වසරේදී ICT හදාරන්න පුළුවන්. නමුත් 9 වසර ටික අඩුම ගානේ ප්‍රශ්න ටිකක් විදියට හරි කරලා ඔබට 10 වසරට අවශ්‍ය දැනුම නැත්නම් 10 වසරට අවශ්‍ය පන්නරය හදලා ගත්තොත් ඔයාලට තවත් පහසු වෙනවා 9 වසරේ විෂය ධාරාවත් ටිකක් කරලා O level වලට ICT තෝරාගෙන කරන එක. ඒ නිසා මෙන්න මේ ආයතන වල තමයි පන්ති තියෙන්නේ. නොවැම්බර් 14 අපි පන්ති පටන් ගන්නවා නැනෙක් පැල්මඩුල්ල සඳුදා හවස 4:30 ඉඳලා 6:30 දක්වා පැල්මඩුල්ල නැනෙක් ආයතනයේදී. ඊට පස්සේ නොවැම්බර් 18 රත්නපුර තක්ෂිලා ආයතනයේ නොවැම්බර් 18 රත්නපුරේ දරුවන්ට ඔන්න හැකියාව තියෙනවා. රත්නපුර තක්ෂිලා ආයතනයේදී නොවැම්බර් 18 හවස 4:30ට තමයි පන්ති තියෙන්නේ. 4:30ත් 6:30ත් අතර වඩ ජොයින් වෙන්න පුළුවන්. උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න නැත්නම් 10 වසරට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය පන්නරය ගන්න. ඒ වගේම නොවැම්බර් 19 නිව්නැනෙක් එකේම නැත්නම් තරණේ දම්ර උඩුමහලේදී තවත් ක්ලාස් එකක් තියෙනවා සෙනසුරාදා හවස 3 ඉඳලා 5 දක්වා නොවැම්බර් 19 වෙනිදා. ඊට පස්සේ නොවැම්බර් 19 ඉඳන් Oracle Academy ලෙල්ලුපිටිය ක්ලාස් පටන් ගන්නවා. අපේ ඇකඩමි එක ICT courses තියෙන්නේ. ඊට අමතරව නොවැම්බර් 20 ඉරිදා පස්වර 3 සිට 5 දක්වා මයික්‍රෝ බලංගොඩ ආයතනයේ බලංගොඩ පැරණිති ආයතනයේ මයික්‍රෝ ආයතනයේදී සාමාන්‍ය සුපුරුදු විදියට 9 ශ්‍රේණිය පන්තිය අපි ආරම්භ කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ 9 ශ්‍රේණියේදී අපි මාස 3ක් ඇතුළත 9 ශ්‍රේණියේ සම්පූර්ණ විෂය නිර්දේශයේ දරුවට ආවරණය කරලා ඔබට ආවරණය කරලා 10ට අවශ්‍ය හොඳ පෙළ ගැස්මකින් සන්නද්ධ කරලා දරුවට 10 වසර ICT ටික උගන්වන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් පුතේ ආරාධනා කරනවා ICT තෝරා ගන්න දරුවෙක් අනිවාර්යයෙන්ම 9 වසරේ පන්ති වලට ඔබට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අමතක නොකළ යුතු කාරණේ තමයි